දවසක් බුදුරජාන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් බැලුව කාටද මම පිහිට වෙන්නේ. උන්වහන්සේගේ පුරුද්දක් හැමදාම උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ කියලා. එහෙන් බුදුරජාන් වහන්සේ බුදු ඇසින් බලනකොට දැක්ක වයසක අම්මා කෙනෙක්. කුදු ගැහිච්ච වයසට ගිය අම්මා කෙනෙක් හැරමිටියක් අරගෙන පාරක් දිගේ යනවා. මේ අම්මගේ පෙර කර්ම විපාකයකට තව සුළු වෙලාවකින් එළදෙනෙක් ඇනලා මැරෙනවා. ඒක කර්මයක්. බුදුහාමුදුරුවෝ ඒක වළක්වන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ අම්මට සුගතිය කියන්න පිනක් තියෙනවා. හිත පහදෙව සුගතිය මාර්ගඵල ලබන්න බෑ. දැන් වයසයි කල්පනාව අඩුයි. හැබැයි හිත පහදුනොත් සුගතිය යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේ සමග වඩින්න කියෝ. අර අම්මා පාරක් දිගේ අමාරුවෙන් බිම් බලාගෙන හැරමිටියක් අරගෙන එනකොට බුදුරජාණන් වහන්සේ වෙනත් පැත්තකින් වැඩම කළා. අර අම්මා ඉස්සරහම නතර වුණා. නතර වෙලා දැන් මේ අම්මා ඉස්සරහම පැත්තකින් යන්න ඉඩ තියෙනවා. තමන්ගේ ඉස්සරහම හිටගත්තා. මේ අම්මා බැලුවා ඉස්සරලාම දැක්කේ සිරිපතුල් දෙක. කවුද මේ? මගේ ඉස්සරහම නතර වුණේ මේ කවුද කියලා බැලුවා. අමාරුවෙන් ඔළුව උස්සලා බලනකොට ආනන්ද හාමුදුරුවෝ කියන අම්මා හිත පහදව ගන්න. මේ අම්මා ඉස්සරහා වැඩ ඉන්නේ මේ තුන් ලෝකෙටම යහපත උදා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා. අනේ සාදු කියලා හේමම අර හැරමිටියේ බිම තියලා දන ගහලා වැන්දා. ඔච්චරයි. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද දැන් අපි යමු කියමු. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක එහෙම ඒ පාර ඉදිරියට වැඩම කරා. මේ අම්මා අනිත් පැත්තට යන පැත්තට ගියා. මග යනකොටම කුලප්පු වෙච්ච එළදෙනක් ඇන්න එහෙම මහා පාරෙම මැරලා වැටුණා. නින්දෙන් පිබිදියා වගේ තවුතිසා දෙව්ලොව දෙවියෝ විමානයක පහළ වෙනවා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරපු වෙලාවේ බොහෝ දෙවි දේවතාවරු පිරිවරාගෙන මේ දිව්‍යාංගනාව මුගලන් මහරහතන් වහන්සේට වන්දනා කළ ওই කතාව කියනවා. ස්වාමීනි මම මනුස්ස ලෝකේ හිටියේ දා මම වයසක අම්මා කෙනෙක්. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මගේ ඉදිරියට වැඩම කරා. මම මේ දැක්මෙන්ම හිත පහදවාගෙන සාදු කියලා වැන්දා. ඉච්චරයි කියන මං කරගත්ත පින. මට මැරෙනකොට මගේ හිත බුදුගුණ ගැන හිත පිහිටියේ. ඒ බුදුරුව හිතේ මැවිලා තිබුණා කියන. එහෙමම නින්දෙන් පිබිදියා වගේ මේ දෙව්ලොව පහළ වුණා කියන. එතකොට බලන්න ඒ අම්මා මේ කාලයක් සීල් රැකලා බණ අහලා ගුණධර්ම පුරලා මුඩ ධර්මයේ පුරුදු කරලා සතර පොයේ සිල් ගත්ත අම්මා කෙනෙක් නෙමෙයි. හැබැයි මරණ මංචකේ හිත පැහැදුනා. මතක තියාගන්න වැදගත්ම දේ තමයි මරණාසන්න මොහොතේ හිත පහදවා ගැනීම. දැන් අපි මේ කරන පින් අපේ පස්සේ එනවා තමයි. හැබැයි අපිට මරණ මංචකේ පින බලවත් කරගන්න බැරි වුණොත් ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වුණොත් ඊළඟ ජීවිතේ දුගතියට ඇදෙන්න පුළුවන්. ඒ නිසා ආසන්න කර්ම කියනව හරි බලවත්. ඒක බුදුහාඳුරෝ පෙන්නනවා කුසල් මැඩලන අකුසල් අකුසල් මැඩලන කුසල් කියලා කොටස් දෙකකට පෙන්නනවා. කුසල් මැඩලන අකුසල්. ඒ කියන්නේ සමහර අය දන් දෙනවා, සීල් රකින්නවා, භාවනා කරනවා, උදට පින් කරගෙන ඉන්න. හැබැයි මාර්ගඵල ලැබලා නැහැ. මරණාසන්න මොහොතේ ඒ කරපු කුසලයේ යටපත් වෙලා අකුසලයක් බලවත් වෙනවා. එහෙම දැන් ධර්මාශෝක රජුරවන්ට උනේ. අර පවන් සලන කෙනා ගැන වෛරයක් ආවගෙන මරණ මංචකේ වටාත්ත වැදුනා කියලා. එතකොට ඒ වගේ මොනවා හරි දැන් සමහරු කොච්චර හොඳට දන් දෙනවා, පින්කම් කරන හැබැයි වතුර වීදුරුව පරක් වුණා කියලා කේන්ති යන අය ඉන්නවා. බේත් පෙත්ත ආසා කරන දේ කන්න දුන්නේ නැහැ කියලා වෛරෙන් මැරෙන අය නැද්ද? අර කරපු පින් ඔක්කොම අමතකයි. අන්තිම මොහොතේ ද්වේෂයේ වෛරයේ කේන්තියත් එක්ක හිත යටපත් වෙලා යනවා. එතකොට ඒ වගේ හිතේ ස්වභාවයේ සමහරවිට තමන්ට බෙහෙත් කරන වෛද්‍යවරයා ගැන කේන්ති යන්න පුළුවන්. මිසීලා ගැන එහෙන් බට දානවා, මෙහෙන් බට දානවා, ඉන්ජෙක්ෂන් ගහනවා, සේලයින් ගහනවා. අර මිසීලත් එක්ක වෛරයක් උපදින්න පුළුවන්. ඒ නිසා හිතේ ස්වභාවය තමයි ආසන්න කර්ම බලවත්. ඒ නිසායි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මරණ මංචකේ බුදුගුණ ගැන හිත පහදවන්න පුළුවන් නම්
කරපු දහසක් අකුසල් එතන යටපත් වෙනවා කියලා. බුද්ධ දේශනාවක තියෙනවා බුදු ගුණ ගැන මරණ මංචකේ හිත පිහිටියොත් කරපු දහසක් අකුසල් යටපත් වෙලා සද්ධාව බලවත් වෙනවා.